කොහොමද රචනා ප්‍රශ්න කරන්න කියලා. හරි. ළඟට බලමු කොහොමද රචනා ප්‍රශ්න ටික කරන්න කියලා. පුතේ මේකේ තියෙනවා පේපර් එකේ ප්‍රශ්න 5ටම පිළිතුරු සපයන්න. එක් ප්‍රශ්නයකට අණු කොටස් 4 බැගින් නැත කියලා. හරි. හරි. ප්‍රශ්න ඔක්කොම 5ක් තියෙනවා. එක ප්‍රශ්නයකට අණු කොටස් 4ක් තියෙනවා. මොකද කරන්න කියන්නේ? කියනවා පුතේ ප්‍රශ්න 5ටම පිළිතුරු ලියන්න. එක ප්‍රශ්නයකට අණු කොටස් 4යි කියලා. හරි. ඔයාලට පුළුවන් දැන් වීඩියෝ එක ස්ටොප් කරලා පළවෙනි පත්‍රයේ එක පත්‍රයේ ගණන් 25 හදලා ලකුණු ටික දාගන්න 50න් කීයද කියලා. ඊළඟට අපි දෙවනි දෙක කොටස සාකච්ඡා කරමු. හරි. දෙක කොටස සාකච්ඡා කරමු. හරි පුතේ. බලන්න පළවෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා කියවලා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා සදිශ සංඛ්‍යා හා සංඛ්‍යා රේඛාව ආශ්‍රයෙන් තමයි අහලා තියෙන්නේ. ධන 5 සිට ඍණ 5 සිට ධන 5 දක්වා සංඛ්‍යා ලකුණු කළ සංඛ්‍යා රේඛාවක් අඳින්න. හරි. සංඛ්‍යා රේඛාවක් අඳින්න තියෙන පුතේ ධන 5 ඉඳලා ඍණ 5 ඉඳලා ධන 5 වෙනකන් ලකුණු කරලා තියෙන්න ඕනලු. ඍණ 5 ඉඳලා ධන 5 වෙනකන්. පුතේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කම් 1. හරි. සංඛ්‍යා රේඛාවක් මෙහෙම අඳින ඍණ 5 ඉඳලා ධන 5 වෙනකන් දාන්න තියෙන වෙන්න. ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5 දෙපැත්තේ ඊතල දෙක තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5 ඔය විදිහට තියෙන්න ඕන. කොහොම තියෙනවා නම් ඒකට ලකුණු 3යි. වරහන් ඇතුලේ දාලා තියෙන ලකුණු දෙන්න ඕන විදිහ. රෝම ඉලක්කම් 2 බලන්න පුතේ. එහි ධන 2 හා ඍණ 3 ලකුණු කරන්න. කොහොම පුතේ ධන 2? මෙන්න ධන 2. හරි. මෙන්න ධන 2. මෙන්න ඍණ 3. ඔන්න ලකුණු කරා. හරි. මෙන්න ලකුණු කරා. මේ විදිහට තිත් තියලා ලකුණු කරලා තියෙනවා නම් ධන 2 සහ ඍණ 3 එයාට ලකුණු දෙන්න. රෝම ඉලක්කම් 3 බලන්න පුතේ. එහි සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ධන 1 එකතු කිරීම ඍණ 4 සුළු කරන්න. ධන 1 එකතු කිරීම ඍණ 4. පුතේ අලුත් සංඛ්‍යා රේඛාවක් අඳින්න මේකට. පුතේ නැවතලා ඉන්නේ ධන 1 ලු. නැවතලා ඉන්නේ ධන 1. පුතේ නැවතලා ඉන්නේ ධන 1 වෙන නැවතලා ඉන්න තැන. හරි. මෙයා මං කියලා දීලා තියෙන සංඛ්‍යා රේඛා පාඩම අමතක නම් ආයි බලන්න ඒක. හරිද? ඍණේ ධන 1 නැවතිලා ඉන්නවා කියලා කියනවා. මොකද කරන්න කියන්නේ? පනින්නලු 4ක් පුතේ වමට ඍණ 4 කියන්නේ වමට පනින්න කියලා. 1යි 2යි 3යි 4යි. පුතේ අනිවාර්යෙන් ඊතල දාන උත්තරේ කීයද? ඍණ 3යි. උත්තරේ ඍණ 3යි. හරි. හතරවෙනි එක ඍණ 2ට වඩා විශාල පූර්ණ සංඛ්‍යා දෙකක් ලියන්න. පුතේ ඍණ 2ට වඩා වැඩි ඒවා තියෙන්නේ දකුණු අත පැත්තේ. ඍණ 2ට වැඩි ඒවා තියෙන්නේ දකුණු අත පැත්තේ. මේ දකුණු අත පැත්තේ තියෙන ඍණ 2ට වඩා වැඩි දකුණු අත පැත්තේ තියෙන ඕන එකක් ලියන්න. ඍණ 1 1 2 3 ඔවා ලියන්න පුළුවන්. හරි. පුතේ ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවරයි. හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ.
හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න මොනවද තියෙන්නේ කියලා. x සමානයි 4 විට 2x අගය සොයන්න. x සමානයි 4 විට 2x අගය සොයන්න කියලා තියෙනවා. x සමානයි 4යිලු. අපෙන් අහන පුතේ 2x කීයද කියලා. පුතේ x වෙනුවට කීයද අපි දාන්නේ? මෙතන 2 තියෙනවා මම පිටුව මෙතන ගුණ කිරීමක් තියෙන්නේ කියලා දීලා තියෙන මෙතන තියෙන්නේ පේන්නේ නැති උනාට ගුණ කිරීමක්. x කියන්නේ 4යි. එහෙනම් දෙවරක් 4 කීයද කියලා මේ අහන්නේ. උත්තරේ කීයද පුතේ? දෙවරක් 4 8යි. ඔය ප්‍රධාන ප්‍රශ්නාංකේ දෙවෙනි එකේ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 2 බලන්න පුතේ. y සමානයි 10ට y බෙදීම 2 එකතු කිරීම 3 අගය සොයන්න. y සමානයි 10යිලු. y බෙදීම 2 එකතු කිරීම 3. පුතේ මෙහෙම තියෙනකොට අනිවාර්යයි ඉස්සෙල්ල කරන්නේ බෙදීම. 1 2යි 3යි එකතු කරලා y එකෙන් බෙදන්නේ. ඉස්සෙල්ල මොකද්ද මේ කරන්න තියෙන්නේ? y ව දෙකෙන් බෙදලා ඉවර වෙලා තමයි 3ක් එකතු කරන්න තියෙන්නේ. y කියන්නේ කීයද? මේ y බෙදීම 2 මේ තියෙන්නේ. y හෝ 2 නෙමෙයි. y බෙදීම 2 මේ තියෙන්නේ. y කියන්නේ 10. 10 බෙදන්නලු 2කින්. 10 2කින් බෙදුවම කීයද පුතේ? 5යි. 5ට එකතු කරන්න 3. 10 2කින් බෙදුවා උත්තරේ 5යි. 5ට එකතු කරා 3ක් උත්තරේ 8යි. හරි. උත්තරේ 8යි. කලින් එකටත් උත්තරේ 8. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. සිම්පල් m ගේ දෙගුණයට 5ක් එකතු කිරීම බීජීය ප්‍රකාශනයක් ලෙස ලියන්න. පුතේ සිම්පල් m ගේ දෙගුණය. පුතේ ඕනම එකක දෙගුණය කියන්නේ දෙකෙන් ගුණ වෙලා. එහෙනම් 2 ගුණ කිරීම m කියන එකට 2m කියලා ලියත හැකියි. m ගේ දෙගුණය කියන්නේ 2m. 2m මොකද කරන්නේ කියන්නේ? m ගේ දෙගුණයට 5ක් එකතු කරනවා. එහෙනම් එකතු කිරීම 5 දාන්න. ඔන්න උත්තරේ. m ගේ දෙගුණයට එකතු කරා 5ක්. උත්තරේ. ලේසි. රෝම ඉලක්කම් 4. 3a ධන 4b ප්‍රකාශනයේ 3a එකතු කිරීම 4b ප්‍රකාශනයේ ඇති විචල්‍යයන් නම් කරන්න. හරි. පුතේ 3a එකතු කිරීම 4b කියලා තියෙනවා. පුතේ විචල්‍ය කියන්නේ නොදන්නා පද. මොනවද පුතේ නොදන්නා පද? a හා b. ඔන්න a හා b කියලා තියෙනවා නම් එයාට ලකුණු හම්බ වෙනවා. මේ විචල්‍ය කියන්නේ පුතේ නොදන්නා පද. පුතේ ab කියන්නේ ඉලක්කම් නෙවෙයිනේ අපි අපි දන්නේ නැහැනේ. A කියන්නේ මොකද්ද? B කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඉංග්‍රීසි අකුරු ටිකක් තියෙන. ගණන් වල ඉංග්‍රීසි අකුරු තියුණාට එකෙන් වටිනාකමක් කියවෙන්න ඕන. අපි A වලින් කියවෙන වටිනකම දන්නේ නැහැ. B වලින් කියන වටිනකම දන්නේ නැහැ. වටිනකම දන්නේ නැති අන්න ඒ වගේ ඉංග්‍රීසි අකුරු දීලා තියෙනවා නම් අපි යාලට කියන මොනවා කියලාද? විචල්්‍ය කියලා කියනවා. ඒවට කියන විචල්්‍ය කියලා. හරි. ඔන්න පුතේ ප්‍රශ්න දෙකක් කරා. හරි. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙට යමු අපි. හරි. ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා ප්‍රශ්න දෙක හදාගන්න හදපු නැති කට්ටිය අනිත් කට්ටිය අපි තුන්වෙනි ගානට යන් වීඩියෝ එක ස්ටොප් කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එක ආයෙම ප්ලේ කරලා තුන්වෙනි ගානට යන්න පුළුවන්. හරි. බලන්න පුතේ තුන්වෙනි ගාන කෝණ වර්ග හඳුනා ගැනීම කියලා තියෙන්නේ. කෝණ පාඩමෙන් තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. පහත කෝණ අංශක ප්‍රමාණය අනුව වර්ගීකරණය කරන්න. හරි. කෝණ වගයක් දීලා තියෙන පුතේ කෝණවල විශාලත්ව වගයක්. අපිට ඒව වර්ග කරන්න තියෙන්නේ. හරි. වර්ග කරන්න තියෙන්නේ. මුලින්ම තියෙනවා පුතේ. මුලින්ම තියෙනවා අංශක 45 110 290. අංශක 45 අංශක 110 අංශක 200 අංශක 90. පුතේ අංශක 45ට කියන්නේ මොකක් කියලාද? 90ට අඩුයිනේ පුතේ. අංශක 90ට අඩුයි නම් එයා මොන જાතියකද? සුළු කෝණයක් පුතේ. සුළු කෝණයක්. සුළු කෝණයක්. පුතේ මේ 110 කියන්නේ 90ට වැඩි 180ට අඩුයි. 90ට වැඩි 180ට අඩුයි නම් ඒ වගේ කෝණ වලට අපි කියනවා මහා කෝණ කියලා. මහා කෝණ.
පුතේ මෙයා 180ට වැඩි 360ට අඩුයි. නේ 200 කියන එක නා 180ට වැඩි 360ට අඩුයි. පුතේ 180ට වැඩි 360ට අඩුයි නම් එයා පරාවර්ත කෝණ. පරාවර්ත කෝණ. හරි පරාවර්ත කෝණ. අංශක 90 එනම් පුතාලා දන්නවා. ලේසිම කෝණේ ඍජු කෝණ. ඍජු කෝණ. ඍජු කෝණ කියලා කියනවා. හරි. ඔන්න ප්‍රධාන ප්‍රශ්න අංක 3 රෝම ඉලක්කම් 1 හරි. පුතේ මෙහෙම ලියලා තියෙනවා නම් ලකුණු කීයක් හම් වෙනවද යාලට? ලකුණු 4ක් හම් වෙන පුතේ ඒකට. මහා කෝණයක් කියන්නේ කුමක්දයි අර්ථ දක්වන්න. පුතේ මහා කෝණයක් කියන්නේ අපි මෙතනදී කිව්වනේ මහා කෝණයක් කියන්නේ අංශක 90ට වැඩි. අංශක 180ට අඩු කෝණ. අංශක 90ට වැඩි අංශක 180ට අඩු කෝණ වලට අපි කියනවා මහා කෝණ කියලා. හරි. පුතේ ප්‍රධාන ප්‍රශ්න අංක 3 රෝම ඉලක්කම් 3. කෝණයක් නම් කිරීමේදී මැදට යෙදිය යුතු අකුර කුමක්ද? පුතේ මැදට යොදන්නේ මොකද්ද? අපි තොප්පිය දාලා යොදන මේ ඉංග්‍රීසි අකුරට කියන්නේ නම් මොකද්ද? ශීර්ෂ අක්ෂරය. ශීර්ෂ අක්ෂරය. ශීර්ෂයට තියෙන අකුර තමයි අපි මැදට දාන්නේ ශීර්ෂ අක්ෂරය. හරි. රෝම ඉලක්කම් 4 ඔරලෝසුවක වේලාව හරියටම පස්වරු 3යි. පුතේ පස්වරු 3 කොහොමද තියෙන්නේ? මෙන්න මේවනේ පස්වරු 3. පස්වරු 3. ඔන්න ඔහොම තියෙන්නේ. මේ මොකද පුතේ තියෙන කෝණේ? ඍජු කෝණය. ඍජු කෝණය. පස්වරු 3 කිව්වම පස්සේ ඍජු කෝණය. ප්‍රධාන ප්‍රශ්න අංක 3 ඔය විදිහට අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යමු ප්‍රධාන ප්‍රශ්න අංක 4ට. හරි. ප්‍රධාන ප්‍රශ්න අංක 4ට යමු ඊළඟට. පුතේ බලන්න මේ සම්පූර්ණයෙන්ම අපි ආවරණය කරලා තියෙන කොටස් වලින් තමයි දීලා තියෙන්නේ. හරි. ඔයාලට මේ ගණන් හදන්න බැරි වෙලා තියෙන්නේ. ඔයාලට මම කියලා දුන්න ටික අමතක කරලා. එහෙම නැත්නම් හරියට පාඩම බලලා නැහැ. හරි. අනිවාර්යෙන් පාඩම බලන්න. එතකොට මේ ටික ඔක්කොම පුළුවන්. පුතේ මේ තමයි ගණන් වල මූලිකම කොටස් ටික. මේ ටික බැරුව පුතේ අපිට ඉස්සරහට යන්න බෑ. හරි. මේ ටික බැරුව අපිට ඉස්සරහට යන්න බෑ. අපි කෝණ දැනගෙන ඉන්න ඕන, ඉලක්කම් වර්ග දැනගෙන ඉන්න ඕන. ඒ දේවල් ටික කරලා තියෙන්න ඕන නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. හරි. ඒකින්ද මේ ටික දන්නේ නැතුව නම් පුතේ ගණන් හදන්න බෑ. ඒකින්ද මේ ටික දැනගන්න. හරි. ඒකයි මේ කරන්නේ. බලන්න පුතේ 4 වෙනි ගාන. ඒක තියෙන්නේ 4 වෙනි ප්‍රධාන ප්‍රශ්නාංක 4 තියෙන්නේ අසමානතා වලින්. අසමානතා පාඩමෙන් තමයි තියෙන්නේ. හරි. අසමානතා පාඩමෙන්. x විශාලයි 3 අසමානතාවයේ තෘප්ත කරන කුඩාම පූර්ණ සංඛ්‍යාව ලියන්න. පුතේ x විශාලයි 3. පුතේ x කියන ඉලක්කම 3ට වඩා ලොකුයිලු. හරි. 3ට වඩා ලොකු පූර්ණ සංඛ්‍යාව මොකද පුතේ? මුලින්ම තියෙන පූර්ණ සංඛ්‍යාව 3ට වඩා වැඩි. භාගයක් නොවන දශමත් නොවන 3ට වඩා වැඩි. ගොඩාක් වැඩි නෙමෙයි 3ට වඩා මුලින්ම තියෙන වැඩි සංඛ්‍යාව මොකද්ද? 4 පුතේ. අන්න. අපෙන් අහන්නේ අවමාගයනේ. ගන්න පුළුවන් අඩුමාගේ 3ට වඩා වැඩි වෙන්න ඕන 3ට වඩා වැඩි වෙලා ගන්න පුළුවන් අඩුමාගේ මොකද 4 3ට වඩා වැඩි වෙන්නත් ඕන ගොඩාක් ලොකු වෙන්නත් බෑ එහෙනම් උත්තරේ කීයද 4 හරි 4 තමයි උත්තරේ ප්‍රධාන ප්‍රශ්නාංක 4 රෝම ඉලක්කංගෙට උත්තරේ 4මයි පුතේ හරි රෝම ඉලක්කම් දෙක බලන්න y විශාලයි හෝ සමානයි 5 ඒක වචනෙන් ලියන්න තියෙන්නේ පුතේ y බලන්න මේ y වලට කට ඇරිලා කියන්නේ y විශාලයි. මෙතන සමාන ලකුණක් දාලා තින්නේ හා සමානයි. y විශාලයි හා සමානයි 5. මේක කොහොමද කියවන්නේ? y විශාලයි හෝ සමානයි 5. y විශාලයි හෝ සමානයි 5. ඔය විදිහට අපට ඒක ලියන්න පුළුවන්. හරි.
කොයි තියෙන්නේ එතකොට ප්‍රධාන ප්‍රශ්න අංක 4 රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 3 බලන්න පුතේ. සංඛ්‍යා රේඛාවක x කුඩායි 2 අසමානතාවය නිරූපණය කරන්න. x කුඩායි 2. පුතේ 2ට වඩා x කුඩායි. ඔන්න මම සංඛ්‍යා රේඛාවක් අඳිනවා. 2ට වඩා කුඩායි. පුතේ එහෙනම් 2ට වඩා අඩුයි කියන්නේ 2ට වම් පැත්තේ තියෙනවනේ. 2ට අඩු ඒවා කොහෙද තියෙන්නේ? 2ට වම් පැත්තේ. එහෙනම් මම මේ හරියෙන් 2 දාගෙන 2ට වඩා අඩු ඉලක්කම් ටික වම් අත පැත්තට මෙහෙම දාගෙන යන්න. හරි. 2ට වඩා අඩුයි. x අඩුයිලු 2ට වඩා. හරි ඒකනේ කියන්නේ. x අඩුයි 2ට වඩා කුඩායි 2ට වඩා. කොහොමද පුතේ මේක කරන්නේ? පුතේ මෙතන ඉලක්කම උඩ බෝලයක් අඳින්න මේ දෙකේ ඉලක්කම තියෙන බෝලයක් ඇඳලා. සමාන ලකුණක් තියුණා නම් බෝලේ පාට කරනවා. සමාන ලකුණක් නැහැ බෝලේ පාට කරන්නේ. අඩුයි කියන්නේ වම් අත පැත්තනේ. එහෙනම් පුතේ මේ වම් අත පැත්තට පාට කරන්න. මෙන්න මේ විදිහට සංඛ්‍යා රේඛාව වම් අත පැත්තට මෙන්න මෙහෙම ටිකක් පාට කරන්න. හරි. ඍජු තද රේඛාවක් ඇඳනනම් හරි. අන්න මේ විදිහට. මේ ටික පාට කරනවද? නෑ මේ ටික පාට කරන්නේ නෑ. හරි. ඔය විදිහට තමයි උත්තරේ එන්න ඕන. හතරවෙනි ගණ බලන්න අන්තිම එකේ ඍණ 3 සහ ධන 1 අතර ඇති අසමානතා ලකුණු යොදන්න. ඍණ 3 සහ ධන 1. පුතේ ඍණ 3ද විශාල ධන 1ද? පුතේ ඍණ 3 තියෙන්නේ වම් අත පැත්තේ නේ. දැන් සංඛ්‍යා රේඛාව බලන්න මේ දෙකට මේ පැත්තේ වම් පැත්තේ තමයි ඍණ 3 තියෙන්නේ. ධන 1 තියෙන්නේ කොහෙද? දකුණු අත පැත්තට වෙන. බිඳුවට දකුණු අත පැත්තට වෙන තමයි ධන 1. එහෙනම් වැඩි කවුද? ධන 1 විශාලයි පුතේ. ඍණ කියන්නේ ණය ධන කියන්නේ තමන් ළඟ තියෙන මුදල්. එහෙනම් තමන් ළඟ තියෙන ගාන වැඩි. හරි. ඒව තමයි ධන කියලා කියන්නේ. ඒවා වැඩි. හරි නේතරම් ධන සංඛ්‍යා වැඩි, ඍණ සංඛ්‍යා අඩුයි කියලා තමයි අපි කියන්නේ. හරි. පස්වෙනි ගාන බලන්න පුතේ. මිශ්‍ර ගැටලු කියලා තියෙනවා. ඍණ 10 එකතු කිරීම ධන 4 කියලා තියෙනවා. ඍණ 10 එකතු කිරීම ධන 4. පුතේ ඍණ 10යි කියන්නේ මොකද්ද? ඍණ 10යි කියන එකේ තේරුම තමයි අපි කඩේට රුපියල් 10ක් ණය තිබුණා. අපි මුදලාලිට 4ක් ගිහින් දීලා. එකතු කිරීම 4 කියන්නේ මම දෙනවා පුතේ. මුදලාලිට මං ගාව තියෙනවා 4ක්. ඔන්න මල් ළඟ තියෙනවනේ ධන. මම මුදලාලිට ඒක දෙනවා. දැන් මොකද වෙන්නේ පුතේ? කඩේට ණය තිබුණ 10ක් මම 4ක් දුන්නා. දැන් මොකෝ කරන්නේ? මුදලාලි ඒකත් එයාගෙන ණය 10ම තියෙනවා කියනවද? ණය අඩු වෙනවද අපි? ණය අඩු වෙනවනේ පුතේ. ණය 10ක් තියුණා මම රුපියල් 4ක් මුදලාලිට ගිහින් දුන්නාට පස්සේ මගේ ණය 4ක් අඩු කරනවා. දැන් එතකොට තව මම ණය තියෙන්නේ කීයේ? තව මම ණය තියෙන්නේ 6යි. එහෙනම් පුතේ ණය 6යි කියලා ලියන්නේ ඍණ 6යි. ඔන්න පුතේ උත්තරේ ඍණ 6යි කියලා ওই විදිහට තියෙනවා. සමාන ලකුණ දාලා මේ විදිහට ඍණ 6යි කියලා තියෙනවා. කොහොම තියෙනවනම් ලකුණු ඔක්කොම ටික හම් වෙනවා. හරි. ඊට පස්සේ පහේ දෙවෙනි ගාන කියනවා ඍජු කෝණී ත්‍රිකෝණයක එක් කෝණයක් අංශක 90ක් නම් අනික් කෝණ දෙක කුඩා කෝණ විය හැකිද කියලා අහනවා. පුතේ ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ පුතේ මේ ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 90යිලු. එක කෝණයක් අංශක 90යිලු. මේක තමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ. මොකක්ද අහන්නේ අපි? එක් කෝණයක් අංශක 90යිලු. අනික් කෝණ දෙක කුඩා කෝණ විය හැකිද? පුතේ මේ දෙන්න අංශක 90ට අඩුයි නේද? බලන්න මේ 90ක් නැහැනේ මෙතන. 90ක් නැහැ. හරි. එහෙනම් මට ලියත හැකියි. අඩුයි කියලා ලිව්වනම් හරි. අනික් කෝණ අඩුයි. අඩු විය හැකිද කියලා නේ අහන්නේ. හැකි. නැත්තම් අඩුයි නැත්තම් හැකි කියලා තියෙනවා නම් උත්තරේ හරි. අඩුයි හැකි. බලන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක කෝණයක් අංශක 90යිලු. පුතේ බලන්න අනිත් කෝණ දෙක අංශක 90ද? නෑනේ. අපෙන් අහන්නේ අනිත් කෝණ දෙක කුඩා කෝණ විය හැකිද? හරිනේ පුතේ කුඩා කෝණනේ. අංශක 90ට වඩා කුඩා කෝණ දෙකක් තියෙන්නේ අනිත් දෙකම. අනිත් දෙකම අංශක 90ට වඩා කුඩා කෝණ දෙකක් තියෙන්නේ. රෝම ඉලක්කම් 3 බලන්න. 5 එකතු කිරීම 2x ප්‍රකාශනයේ x සමානයි 0 විට අගය සොයන්නලු. 5 එකතු කිරීම 2x. පුතේ අපිට කියනවා මමත් දා ලියා ගන්න x සමානයි 0යිලු. පුතේ මේ x කියන්නේ x බිඳුවයි කියන්නේ බිඳුවේව දෙකක් බිඳුවයි. බිඳුවට එකතු කරනලු 5ක්. නේ? බිඳුව ගුණ කරාම 2කින් නේ. 2 ගුණ කිරීම x කියන්නේ දෙවරක් x කියන්නේ බිඳුවලුනේ.
මෙතන පේන්නේ නැති වුණාට ගුණ කිරීම තියෙන්නේ මම කියලා දීලා තිනවා. මතක් කරගන්න 2x ඉලක්කමකුයි ඉංග්‍රීසි අකුරකුයි එක ළඟ තියලා අපට ගණිත කර්මයක් පේන්නේ නැත්නම් එතන ගුණ කිරීම තියෙන්නේ. අපට ගානෙම කියලා තියෙන x කියන්නේ බිඳුවලු. බිඳුවේ ඒව දෙකක් පුතේ බිඳුවයිනේ. බිඳුවට එකතු කරන්නලු 5ක්. බිඳුවට 5ක් එකතු කරාම උත්තරේ කීයද? 5යි පුතේ. 5යි උත්තරේන්. අන්තිම ගාන. අංශක 180ක කෝණයට කියන විශේෂ නම කුමක්ද? පුතේ අංශක 180ක් කියන්නේ හඳපළුවක්නේ. මේ සරල රේඛාවක් මත තියෙන කෝණයක්. අපි මෙයාට කියන නම මොකද්ද? සරල කෝණය. සරල කෝණය කියලා තමයි කියන්නේ. මෙයාට කියන්නේ සරල කෝණය. අංශක 180යි මෙයාගේ විශාලත්වය සරල රේඛාවක් මත තියෙන හින්දා. සරල රේඛාවක් මත තියෙන හින්දා අපි මෙයාට කියන පුතේ මොකක් කියලාද? සරල කෝණය කියලා කියනවා. ඔන්න ඔය විදිහට අපට ගණන් ටික ඔක්කොම හදාගන්න පුළුවන්. හරි? ඔය විදිහට අපිට ලේසියෙන්ම ගණන් ටික හදන්න පුළුවන්. හරි? බලන්න දැන් හැම ගානකම පුතේ මේ විදිහටම මම මේ හදලා තියෙන විදිහටම ඕගොල්ලෝ හදලා තියෙන්න ඕන. එහෙම හදලා තියෙනවා නම් විතරක් ලකුණු දාගන්න පුළුවන්. හරි? එහෙම හදලා තියෙනවා නම් ඔයාලට ලකුණු දාගන්න පුළුවන් ඔය වරහන් ඇතුලේ දීලා තියෙන විදිහට. හරි? කොහෙන් හරි කෑලි අඩුයි නම් ලියලා තියෙන ඒවා අඩු ලියලා නැත්තම් පුතේ අනිවාර්යයෙන්ම උත්තරේ විතරක් දාලා තියෙනවා නම් එයාට හම්බෙන්නේ ඒකට එකයි. හදන ක්‍රමේ නැතුව උත්තරේ විතරක් දාලා තියෙනවා නම් ඒකට එක ලකුණයි. දැන් හිතන්න මේ සමහර ගණන් තියෙනවා 5x එකතු කිරීම 2x ප්‍රකාශනය. දැන් මේ බලන අර අන්තිම එකට කලින් කරපු ගාන. ඒකේ ওই ප්‍රකාශන දෙක ලියන්න ඕන. ලියලා x සමානයි 0යි ඒවකම දාලා ලියලා හරි. එහෙම තියෙන්න ඕන. එහෙම නැත්තම් ලකුණු දෙකම හම්බෙන්නේ නිකම්ම උත්තරේ 5යි කියලා දාලා තියෙනවනම් ලකුණු 1යි හම්බෙන්නේ. ඔය විදිහට බලන්න දැන් ඔයාලා එතකොට මේකේ ප්‍රශ්න 5ක් තියෙනවා. ප්‍රශ්න 5ට පුතේ එක ප්‍රශ්නයකට එක සම්පූර්ණ ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ. සම්පූර්ණ රචනා ප්‍රශ්න 5ට ලකුණු 50යි. එහෙනම් මේකේ ලකුණු 50ක් තියෙනවා. එක කොටසේ ලකුණු 50යි. ඔක්කොම ලකුණු 100න් කීයද කියලා කට්ටිය දාන්න නමත් එක්ක. හරි? WhatsApp එකට නම දාන්න. නම දාලා මුළු ලකුණු කීයද කියලා ටයිප් කරලා දාන්න. මුළු ලකුණු. ඔයාලගේ නම ලිව්වා. නම ටයිප් කරා. ඊට පල්ලෙහාම මුළු ලකුණු කියලා සමාන ලකුණු දාලා මුළු ලකුණු කීයද කියලා ටයිප් කරලා දැම්ම. ඒ විදිහට ඔයාලා group එකට නම සහ මුළු ලකුණු දාන්න. හරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ කමෙන්ට් එකක් දාන්න group එකේ chat එකට දාන්න. යාළුවන්ටත් වීඩියෝ එක පරණ වීඩියෝ ටික ඔක්කොම ෂෙයා කරන්න. ආයෙම බලන්න පුතේ මොනවා හරි පාඩමක් අතපසු වෙලා තියෙනවා නම් පරණ අපි කරපු පාඩම් බලලා ඉවරලා අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යාළුවන්ටත් ෂෙයා කරන්න. මතක ඇතුව පුතේ channel එක subscribe කරන්න. අපි ඉස්සරහට වීජීය ප්‍රකාශන පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව අපට කෝණ පාඩමේ කොටසක් තියෙනවා. අපි මේ දේවල් ටිකත් කතා කරගෙන යනවා. කන්ටිනියු කරගෙන යනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. සුබ දවසක් හැමෝටම.